දෙයක් කරගෙන යෑමේ මාර හයියක් තියෙනවා. ආටත් තියෙනවා ගිම්හාන්ටත් තියෙනවා. මම හරි ආසයි ඒකට. ඒක කොහොමද ඒක අපේ තව කට්ටියට වැදගත් වෙන්නේ? කොහොමද ඒක අතාරින්න නැතුව කරගෙන යන්නේ? අම්ම කිව්වගේ අර ගිම්හාන්ගෙත් ඒක තියෙන හින්දා මම හිතන්නේ අම්මා තාම ඒ කියන්නේ අම්මගේ වයසත් එක්ක අම්මා අචීව් කරලා තියෙනවට අමතරව ඒත් එඩියුකේෂන් පැත්ත තාම කරගෙන යනවනේ අම්මා. තියෙන ක්වොලිෆිකේෂන්ස් වලට අමතරව තව ඉදිරියට යන්නේ කොහොමද කියලා බලනවානේ. එතකොට අපිත් පොඩි කාලේ ඉඳන්ම අපි බලාගෙන හිටිය අම්මා දිහානේ. එතකොට අයියා කොහොමද එහෙම කරා ඇති. දැන් එතකොට මට දෙන්නෙක් ඉන්නවනේ බලන්න. ඒකින්ද ඔව් ඒක වාට ඒක බලපෑවද ඒ කියන්නේ? බලපානද ඇති ඉතින් ඒක එහෙම පේන්නේ නැහනේ. කොහොමද චැලෙන්ජ් එකක් එද්දී පසුබහින කට්ටියක් නෙවෙයිනේ අපි. ඒක ලස්සනයි. අපි චැලෙන්ජස් වලට පසුබහින්නේ නෑ ෆැමිලි එකක් හැටියට ඉතින් අපි එහෙමනේ. අපි කවුරු ගත්තත් අපච්චි අම්මා අයියා මල්ලා වුණත් එහෙම දැන් අඩු වයසින් ඕ ලෙවල් කරනවානේ. ඒක ඉතින් තුර ආඩම්බරයට ඉන්නේ කොහොමද ආඩම්බරයට ඉන්නේ කොහොමද? ශාරුක් වගේ කියලා දන්නවද? දැන් කට්ටිය කියන්නේ. තව වගෙන් අහන්න හිටියේ ප්ලෑන් කරන්නේ කොහොමද එක්සෑම් එක? එක්සෑම්ස් ප්ලෑන් කරනවා කියන්නේ ඉතින් තමන්ගේ මට්ටම අඳුර ගන්න ඕනේ. ඒක ඉතින් මම දන්නවනේ මගේ මට්ටම මම කොහොමද මම වැඩ කල්පනා කරන්නේ කොහොමද කියලා මම දන්නවනේ. එතකොට දැන් තමන් කරන ජොබ් එක අනුව තමන් ඩිසයිඩ් කරන්න කොහොමද ස්ටඩීස් මැනේජ් කරන්න කියලා. දැන් මම කරන ජොබ් එක කියන්නේ කාලය ගොඩක් යන ජොබ් එකක්. ඒකට ඔයා ෆිල්ම්ස් බලන්න යනවා. ඔව් මගේ අර විනෝද වැඩ කරනවා ඊට අමතරව. දැන් යන්න හදනවා මූවි එකක් බලන්න හරි කොහේ හරි අපි දන්නේ නැහැ. මං ඇහුවේ නැහැ යන්නේ කොහෙද කියලා. මේ දැන් අද සන්ඩේනේ. ඔන්න සන්ඩේ ආ යනවා හවස. හැබැයි ඉතින් එයාගේ ඒ අර මේ විවේකය ගන්න ඕන වෙලාවට ගන්නවා. අන්න ඒකත් වැදගත්. නැත්තම් අර කට්ටිය කියන්නේ බර්න්ට් අවුට් වෙනවා කියලා. වැඩවල ඉඳලා ඔළුව පොඩ්ඩක් වෙහෙස වෙලා බර්න් අවුට් වෙනවා. එහෙම වෙනකොට කට්ටිය අර ડિප්‍රෙස් වෙලා අර කියන එකම කතාව ඉතින්. එහෙම වෙනවට වඩා අර තමන් සතුටු වෙන මොකක් කර එකක් තියෙන්න ඕනේ. දැන් මට ඇහිලා නෑ මේ පහුගිය කාලෙම ඔය දැන් 22යිනේ මේ එතකොට ඔයා කවදාත් මට කියනවා හෙල්ලා මේක එපා වෙලා තියෙන්නේ. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම කිසිම වැඩක් චූටි කාලෙත් ඒ වැඩ දුන්නාම ගේට්වේ යන කාලෙත් පොඩිම කාලේ වැඩ ඉවර වෙනකම්ම රෑ වෙලා හරි තමයි කම්ප්ලීට් කළා තමයි නිදියන්නේ. දැන් මේ වෙනකන් දැන් ජොබ් එකකට අලුතින් ගියා ඒක දැන් කාලයක් වෙනවනේ ඔයා වැඩ කරගෙන යනවනේ. මට ඇති වෙලා තින් දැන් මේක මේ හරි අමාරුයි වගේ ඔයා කියන්නේ නැහැ. එහෙම ඔයාට එම හිතෙන්නේ නැද්ද නැත්නම් ඔයා බැලන්ස් කරනවද? හිතෙන්නේ නැත්තේත් නෑ. ඒක කොහොමත් කවුරු මොකක් කරත් දීර්ඝ කාලයක් කරද්දී එහෙම සිතුවිලි එනවනේ ඔළුවට. හැබැයි නෙගටිව් මයින්ඩ්සෙට් එකකින් ඉන්න එක පොඩ්ඩක් හිතට අමාරු වෙන්නේ. ඒකත් මම හිතන්නේ අම්මගෙන් තමයි ඉගෙනගෙන තියෙන්නේ අපි. ඒක ඉතින් මම දන්නේ නැහැ කොහොමද කියලා. හැබැයි හැමදේම බ්‍රයිට් සයිඩ් එක බලන්න කියලා අර ඔප්ටිමිස්ටික් වෙනවා කියලා කියන්නේ. එහෙමවත් නැහැ සමහර වෙලාවට. ඇයි මම මේක කරන්න කියලාත් හිතෙනවා. හැබැයි ඉතින් අනාගත ගෝල් එකක් තියෙනනේ. ඒක අචීව් කරන්න ඉතින් කරන්න ඕනේ. හැබැයි ඒක අර මේ කරදරයක් හැටියට ගන්නෙ නෑ. ගොඩක් අය එහෙමනේ කරන්නේ. මේක මාර කරුමයක් කියලානේ ඉන්නේ කට්ටිය. ඉතින් හදාගෙන ජොබ් එකක් කරද්දි එහෙම තමයි ජොබ් එකක් කරද්දිත් ස්ටඩීස් කරද්දිත් හැම කාලෙකදීම එහෙම එනවා. දැන් පොඩි ළමෙක් වුණත් අර ඉස්කෝලේ ඉඳි ඒගොල්ලන්ට ලොකුම සටනනේ එක්සෑම් එක. ඉස්කෝලේ යන එක. පහේ පන්ති ඉඳන් ශිෂ්‍යත්වය. ඊට පස්සේ ඕ ලෙවල් ඊට පස්සේ ඒ ලෙවල් ඊට පස්සේ ඩිග්‍රිය. ඒ වගේ හැම කාලෙකදීම මොකක් හරි චැලෙන්ජ් එකක් තියෙනවානේ. දැන් මල්ලට ඇවිල්ලා තියෙන එක නිම්නට චැලෙන්ජ් එක දැන් පටන් ගත්ත එකත් සුදු අය වගේ. ලොකු අය සුදු අය. ඉතින් හැමදේම ඉතින් පොසිටිව් සයිඩ් එක බලලා ඉතින් කලකිරෙන්නේ නැතුව ඉන්න එක තමයි ඉතින්. Thank you. එහෙනම් අදහස් දැක්වට බොහොම ස්තුතියි ශාරුක්.